ඔයගොල්ලෝ පේන ඇති Huawei ෆෝන් එකක් මේක දිගින් දිගටම ලෝගෝ රීස්ටාර්ට් වෙන්නේ අපි බලමු මේක කොහොමද අපි හදාගන්නේ කියලා මේ වගේ ෆෝන් ආවට පස්සේ අපිට ෆෝල්ට් ගොඩක් බලා ගන්න පුළුවන් software issue එකක් වෙන්න පුළුවන් power key වෙන්න පුළුවන් battery fuse වෙන්න පුළුවන් CPU වෙන්න පුළුවන් නැත්නම් thermal resistor වෙන්න පුළුවන් ඊට පස්සේ protocol line වෙන්න පුළුවන් මේ වගේ ගොඩක් දේවල් මේ වගේ issue වලට එනවා. ඒතකොට අපි බලන්න ඕනේ හරියටම fault එක කොහොමද අපි find කරගන්නේ කියලා. මම මේක මෙහෙමම තියලා ඊට පස්සේ පළවෙනි step එක විදිහට charger එකට ගහනවා. charger එකට ගාවම charging වලට යනවා මේක. මෙතනදීත් අපිට පොඩි නිගමනයකට එන්න පුළුවන්. right අපි බලමු කොහොමද මේක හරියටම හදාගන්නේ කියලා. ඊට කලින් කියන්න අපේ ක්ලාස් පටන් ගන්නවා ලබන මාසේ 5 සහ 22 5 CPU fault සම්බන්ධව කරනවා අපි 22 advanced course එක කරනවා. එතකොට මේ දෙකම online කරන්නේ. ඔයගලන්ට පුළුවන් ඕනනම් සම්බන්ධ වෙන්න දෙකටම රුපියල් 5000යි ගන්න අපි CPU class එකකටත් 5000යි අපේ advanced class එකකටත් මේ පාර 5000යි. එතකොට දෙකටම රුපියල් 10000යි වෙන්නේ. ඔයගලන්ට class දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් එකකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. හරි ෆෝන් එක අපි දැන් ගලවගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේකේ fault එක අපි හඳුනාගත්තා. මේක වැඩිම fault එක එන්න පුළුවන් මේ battery fuse එකෙන්. ඉතින් අපි battery fuse එක මුලින්ම change කරලා බලමු. නැත්නම් battery fuse එක jump කරලා බලමු. change කරන්න කලින් jump කරමු. කරලා ගෙරලා වැඩි කොටද කියලා අපි බලමු. මුලින්ම මම කරන්නේ මේ battery fuse එක ගලවනවා. oxide වල තියෙන battery fuse එක. right මම මුලින්ම jump කරගත්තා. දැන් තියෙන්නේ මේක අපි දාලා බලමු ෆෝන් එක on වෙයිද කියලා. ඊට පස්සේ තමයි අපි ඊළඟ step වලට යන්නේ. right error save ෆෝන් එක on වෙනවා. බලමු logo restart එකේ නවතිද නැත්නම් ෆෝන් එක on වෙයිද කියලා. ෆෝන් එක on වෙනවා නම් මේක තමයි ලෙඩේ තියෙන්නේ. එතකොට අපිට කරගන්න පුළුවන්. එතකොට මේ ලෙඩේ එනකොට අපිට step by step අඳුර ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. දැන් ෆෝන් එක on වෙනකොට පේනවා. එතකොට මේක බැටරියෙන් එන්න පුළුවන්. මම කිව්වා අර අනිත් තැන් වලින් එන්න පුළුවන්. ඒ තැන් වලට එනකොට අපිට තියෙන පොඩි step check කරන්න. ඒ step check කරාට පස්සේ අපිට මේවා අඳුන ගන්න පුළුවන්. හරිද? දැන් මම මේ නිකන් common විදියට එන එකක් තමයි බැලුවේ charger එකට ගාලා on වෙනවද කියලා. charger එකට ගාලා බැලුවට පස්සේ සමහරක් phone on වෙනවා, සමහරක් ඒවා on වෙන්නේ නැහැ. එතකොට ඒ on වෙන්නේ නැති හේතුවක් මම කියන්නම් class එකේදී. ඒ වගේ ඒවාට මොකද අපි දෙන්න පුළුවන් solution එක කියලා. එතකොට අපි හොයාගන්නේ කොහොමද කියන එක මම කරමු. දැන් ඔයගොල්ලන්ට පේන්නේ මේ phone එක on වෙලා තියෙන්නේ. password එක දාලා තියෙන්නේ ඉඳ පේන්නේ. පේනති දැන් ෆෝන් එක on වෙනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට අපිට ලෙඩ කොට දාගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම මම උඩ දාලා තියෙන link එකෙන් join වෙන්න. join වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ෆෝන් කොට දාගන්න හරිම ලේසි step ටිකක් ඉගෙන ගන්න.